කොළපැහැති කඳු වලින් වට වූ නිස්කලංක කුඩා ගම්මානයක සියලු දෙනාම ආදරය කළ උස අඹගසක් තිබුණා. එක දවසක් උදෑසන බඩගින්නේ සහ වෙහෙසටපත් සිටි දුප්පත් නිමල් නම් පුංචි කොළුවා අඹගස් ළඟට ආවා. එකෙනෙහිම අඹගසෙන් මෘදු හඬක් ඇසී නිමල් පුදුමයටපත් වුණා. නිමල් අවංක සහ කරුණාවන්ත නිසා අඹගස රන්වන් අඹ දෙකක් ඔහුගේ අත්වලට දැම්මා. ඒ දින පසුව කෑදර මිනිසෙක් මේ මායාකාරී ගසගෙන අසා එහි ගෙඩි සොරකම් කිරීමට ආවා. කෑදර මිනිසා ගසට බොරු කී විට කුණු වූ අඹ ඔහුගේ හිස මතට වැටි ඔහුට කටුක පාඩමක් ඉගැන්නුවා. එදා පටන් ගමේ සිටි සියලු දෙනාම ඉගෙන ගත්තේ අවංකකම මිහිරි පළගෙන එන බවත් බොරු කුණු වූ පළගෙන එන බවත්ය.